දන්නේ නැහැ නේද ඔයගේ ප්‍රතිවිපාක මොකක්ද කියලා. තාත්තලව බලනකොට තාත්තලව කරනකොට ඒගොල්ලෝ තාත්තලට වඩා තාත්තලා දිහා බලාගෙන ඉන්නේ. තාත්තලගේ සිතුම් පැතුම්, තාත්තලගේ හැඟීම්, ආශාවන්, හැසිරීම් ඒ හැම එකක්ම ඒගොල්ලෝ රෙකෝඩ් කරගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන් ඒවා පාවිච්චි කරලා තාත්තලව මෙහෙවනවා. ඒගොල්ලෝ කවුද ඒගොල්ලෝ? ඔය ඉතින් ඒගොල්ලෝ කියන්නේ කවුද කියලාවත් දන්නේ නැහැ නේ. ඒගොල්ලෝ කියන්නේ ඔය සෝෂල් මීඩියා වල අයිතිකාර අදෘශ්‍යමාන ජාලේ. ඒගොල්ලන් තාත්තලගේ හැම ඩේටා එකක්ම ගැදර් කරගන්නවා. ඒගොල්ලන්ගේ ඇල්ගොරිතම් එක හදලා තියෙන්නේ තාත්තලව පුළුවන් තරම් සෝෂල් මීඩියා වලට ඇබ්බැහි කරගන්න. පුළුවන් තරම් දේවල් කරලා තාත්තලව සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ට ඕනේ ලෝකෙක අතරමං කරනවා. මට නම් තේරෙන්නේ නැහැ මේ මිනිස්සු මොනව කියනවද කියලා. අන්නේ තේරෙන්නේ නැති එක තමයි ලොකුම ප්‍රශ්නේ. තාත්තා එක දවසක් Facebook එකට ගිහලා එක දෙයක් සර්ච් කරලා බලන්න. එක දෙයක් TikTok එකට ගිහලා බලන්න. ඊට පස්සේ ෆෝන් එකට එක දිගට එවන්නේ තාත්තා කැමතිද? තාත්තට ඔරලෝසුවක් ගන්න ඕනේ වෙලා තාත්තගේ ෆෝන් එක ළඟ තියෙන වෙලාවක තාත්තගේ යාළුවෙක්ට කිව්වොත් මට ඔරලෝසුවක් ගන්න ඕනේ කියලා තාත්තගේ ෆෝන් එකට එක දිගට එවන්නේ ඔරලෝසු. ඒගොල්ලන් තාත්තගේ කටහඬ අහනවා. තාත්තගේ කැමැත්ත ඒගොල්ලන් දැනගන්නවා. භයානකම දේ ඒගොල්ලෝ ඒ හරහා තාත්තගේ කැමැත්තත් වෙනස් කරනවා. තාත්තා ගන්න බඩු විතරක් නෙවෙයි තාත්තා ගන්න දේශපාලන තීරණ පවා ඒගොල්ලෝ වෙනස් කරනවා. අනේ මන් දන්නේ නැහැ ඌයි තමුසෙත් එක කතා කරනකොට මට පිස්සු හැදෙනවා. තාත්තලා සෝෂල් මීඩියා ගැන මොනවද දන්නේ? ඔය නිලියෝ සෝෂල් මීඩියා ගැන මොනවද දන්නේ? සෝෂල් මීඩියා සම්පූර්ණයෙන්ම නිලියම ඇබ්බැහි කරලා තියෙන්නේ. කන එකයි, බොන එකයි, টয়ලට් යන එකයි නම් හැම දෙයක්ම මේගොල්ලෝ සෝෂල් මීඩියා වල අප්ලෝඩ් කරනවා. ඒගොල්ලන්ට මේ සෝෂල් මීඩියා වලින් ගැලවෙන්න බෑ. සෝෂල් මීඩියා එකේ ඇල්ගොරිතම් එක හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගේ ඇස් දෙක ඔය සෝෂල් මීඩියා එක ඇතුලේ තියෙන විදිහට. දවසේ පැය 24 පැය කීයක් අපි ඔය සෝෂල් මීඩියා වලට වැය කරනවද? Facebook පෝස්ට් එකකට ඩොලර් තුට්ටු දෙකක් දුන්නාම අපේ අය පොර කකා පෝස්ට් දාන්නේ. ඒ තුට්ටු දෙක හොයාගන්න. හැමදාම පෝස්ට් දාන. good morning, good night, good evening. රටේ ඉන්න හැම එකාගෙන් බර්ත්ඩේ එකට පෝස්ට් අදාද විශ් කරනවා. ඒ තුට්ටු දෙක ඕගොල්ලන්ට දීලා ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? මාකටිං ඩේටා මේගොල්ලෝ ඒගොල්ලෝ කොච්චරනම් හම්බ කරනවද? මට වැඩ තියෙනවා මං යනවා. ඕගොල්ලන්ට මේව තේරෙන්නේ නැහැ. ඕගොල්ලන්ට නෙවෙයි මේ රටේ ගොඩක් දෙනෙක්ට මේක තේරෙන්නේ නැහැ. ඕගොල්ලන් අහුවෙලා ඉන්නේ. ඒගොල්ලෝ ඕගොල්ලන්ව රූකඩ වගේ නටවනවා. රූකඩ නටවන්නේ අතපය විතරයි. ඒත් ඒගොල්ලෝ නටවන්නේ ඕගොල්ලන්ගේ මයින්ඩ් එක. ඔය එක දිගට සෝෂල් මීඩියා පාවිච්චි කරන කෙනෙක්ගේ ෆෝන් එක එක දවසක් අයින් කරන්න. එහෙම කරොත් ඒ මනුස්සයාට පිස්සු හැදෙනවා. ඒ තරමට ඔයාලගේ මයින්ඩ් එකේ කන්ට්‍රෝල් එක එයාලගේ අතට අරගෙන තියෙන්නේ.